හායි අපි මේ ලංකාවේ ඉඳන් UK එන ගමන් අපි එයාපෝට් ඇවිල්ලා බැස්ස ගමන් තමයිනේ ඊට පස්සේ අතුලට ගියා. අතුලට යනකොට ස්ක්‍රීන් එකේ පෙන්නුවා අපි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ෆ්ලයිට් එකට චෙක් ඉන් and open වෙලා තිබ්බා. ඊට පස්සේ අපි ඇවිදගෙන ගිහිල්ලා බෑග්ස් වල බාර කිරා ගත්තා. කිලෝ 40 තමයි කනට පුළුවන් නේ. නාට අපි එනකොට ගෙනාවේ දෙන්නම කිලෝ 60ක් විතර 80ක් විතර ගෙනාවේ නැහැ. ඊට පස්සේ චෙකින් එන්න දාලා තිබ්බා. අපි චෙකින් එලා නිසා අපේ බෑග්ස් යවන්න තමයි තිබ්බේ. ඊට පස්සේ අපිට ෆ්ලයිට් එක නගින්න කලින් ටිකක් වෙලා පැය දෙකක් විතර තියෙන හින්දා අපි කන්න ගියා. ලවුටස් ලොන්ජ් එකේ තමයි අපි ඉන්න තියෙන එකේ. ඒකට access free or Amex card holder කෙනෙක් නම් American Express card එකක් තියෙනවා නම් ඔයාලට priority pass එක ආයන්න පුළුවන් ඉන්න ඕනම airport lounge එකට. අපි බුෆේ එකෙන් කෑම ගත්තා. ඉන්න පැය ගානට ඔයාලට මෙතන තියෙන ඕන දෙයක් free drinks tea ද coffee ද ඕන දෙයක් අරගෙන කන්න පුළුවන්. මම කිරිබත් ගත්තා. රසයි කෑම රසයි. ඊට පස්සේ අපි ඉතුරු පැය දෙකමාර වගේ ස්පෙන්ඩ් කරේ මෙතන කෑවා. එතකොට වීවක එන්ජොයි කර මෙතන තමයි අපි හිටියේ. අපේ ෆ්ලයිට් එක තිබ්බේ දවල් එකට. අපි මෙතනින් 12ට විතර එළියට ගියා. එළියට යනකොට එයාලා ගේට් එක ඕපන් කරලා තිබ්බා. අපි ඇතුළට ගියා. ඔක්කොම චෙක් කරලා ඇතුළට ගිහිල්ලා ළඟ ඉඳගෙන යන ෆ්ලයිට් එක ඇතුළට යන්න. අපි ඩයිරෙක්ට් තමයි මේ සැරේ ෆ්ලයි කරන්නේ. 11 hours වගේ තමයි ෆ්ලයිට් එක. UK වලින් රෑටයි ගානක තමයි බහින්න තියෙන්නේ. මේ පාර විශේෂත්වය තමයි අපි බුක් කරේ හිතලම අන්තිම සීට් එක. ඒකේ ගිහිල්ලා බලන්න හිතුණා. ගොඩක් අය කියලා දීපු පිටිපස්සට සීට් එක සමහර ෆ්ලයිට්ස් වල කඩන්න බෑ. ඒතකොට ස්පේස් නෑ එහෙම කියලා ඒ වුණාට මේක අපිට ස්පේස් තිබ්බා. අන්තිම සීට් එකේ ගිහින් මාළම කම්ෆර්ටබල්. හැමදාමත් හැම ෆ්ලයිට් එකෙන් වගේම වින්ඩෝ සීට් එක ගාව තමයි මම හිටියේ. මම ෆ්ලයිට්ස් බුක් කරනකොටම ඇප් එකෙන් මගේ සීට් එකත් බුක් කරගන්නවා. සාමාන්‍යයෙන් ෆ්‍රී තමයි බුක් කරගන්නේ සීට් එක. එතන තියෙනවා අපිට ෆ්‍රී කරගන්න පුළුවන් සමහර එයාර්ලයින්ස් වල. කටාර් එයාර්වේස් නම් පැය 48ක් විතර කලින් චෙකින් වෙනකොට ඒ ෆ්‍රී සීට් එක බුක් කරගන්න ඕපන් වෙන. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් නම් බුක් කරනකොටම පුළුවන් අවශ්‍ය සීට් එකත් බුක් කරගන්න. මේ අපේ ෆස්ට් මීල් එක විදියට හම්බුනේ රයිස් and curry, chicken curry එකක් තිබ්බා, beans and ඕනේ තිබ්බා, හරිම රසයි. ඊට පස්සේ සෙකන්ඩ් මීල් එක විදියට හම්බුනේ fish කත්තු, තව ඔප්ෂන් එකක් තිබ්බා spaghetti with chicken. අපේ හිටිය අන්තිම සීට් එකේ හින්දා අපි ගාවට එනකොට fish කත්තු ඉවරලා තිබ්බා. ඒක පොඩි අවශ්‍යයක් වුණා. හැබැයි chicken spaghetti ගත්තට අපි තියනවා දහුවට පස්සේ එයාලා අපිට එක්ස්ට්‍රා එකක් ගෙනත් දුන්නා. ඉතුරු වෙලා තිබිලා එක්ස්ට්‍රා පුඩින් එකකුත් හම්බුණා. එතකොට මේ UK වලට බහින්න කිට්ටු වෙලා ප්ලෑන් කරන්න ටිකට් එකක් ගත්ත වීඩියෝ එක. රාට ගානකට තමයි ලෑන්ඩ් කරේ. හොඳට ඉර පාවලා තිබුණා. රාට උනත් අපි එන්නේ සමයකේ ඉඳලා අපි කිසිම අවුලක් නැතුව හොඳ සේෆ් විදිහට ආවා. කම්ෆර්ටබල්. කිසිම අවුලක් නැහැ. කෑමත් හොඳයි. overall experience එක හරිම හොඳයි. Thanks for watching. Bye.